අයබෝවන් හැම කෙනෙක්ටම අද දවසේදී ඔත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝටම ඕනේ නැත්නම් හැමෝම හොයන මාතෘකාවක් ගැන සල්ලි ගැන. මම දන්නවා ඔයා අද දවසේදී මේ වීඩියෝ එක බලන්නේ එහෙම නැත්නම් මේ සෙෂන් එක අහන්නේ සල්ලි ගැන තියෙන උමනාව තියෙන කෙනෙක් විදියට. එහෙම නැත්නම් කාගේ හරි ප්‍රොෆිට් කාඩ් එකක් දැකලා නැත්නම් කවුරු හරි සල්ලි හම්බ කරන විදියක් දැකලා එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල තිබ්බ පෝස්ට් එකක් දැකලා තමයි අද දවසේදී ඔයා මේ මනී ගැන කතා කරන්නේ නැත්නම් මුදල් සම්බන්ධව මේ කතා කරන මේ වීඩියෝ එක බලන්නේ. මම ඔයාලට ගැරන්ට් කරනවා ඊළඟ විනාඩි 15-20 කාලය තුල ඔයා මෙතෙක් අහලා නැති, ඔයා මෙතෙක් හිතලා නැති සල්ලි හම්බ කරන්න පුළුවන් විදි කොච්චර තියෙනවද සහ අලුත් දේවල් වලින් කොච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියන එක ගැන ඔයාට දැනගන්න පුළුවන් වෙයි කියලා. මම මුලින්ම ඔයත් එක්ක කැමතියි කතා කරන්න මේ සල්ලි ගැන කියන මාතෘකාවදී අපි කොහොමද සල්ලි හොයන්නේ කියන එක. දැන් ඔයාට මේ ස්ක්‍රීන් එකේ පේනවා ජොබ්, බිස්නස්, ඉන්වෙස්ට්මන්ට් කියලා කැටගරි තුනක්. හැබැයි සාමාන්‍ය මේ ජොබ් කියන එක ශ්‍රී ලාංකිකයෝ විදිහට නැත්නම් අපේ රටේ ජොබ් කියන එක එන්නේ සුද්දාගේ කාලෙන් පස්සේ. ඒ වෙනකන් අපේ ජොබ් නෙමෙයි තිබ්බේ. අපේ තිබ්බේ ඉන්ඩස්ට්‍රීස්. ඉන්ඩස්ට්‍රීස් කියනවට වඩා මේක තේරෙන්නේ කොහොත් කර්මාන්ත. ඒ දවස්වල තිබ්බද කර්මාන්ත? මම පුංචි උදාහරණයක් දෙන්නම්කෝ. උදාහරණයක් විදියට ගොවිතැන් කරපු මිනිස්සු හිටියා. ගොවිතැනින් ආදායම හොයපු මිනිස්සු හිටියා. ඒගොල්ලෝ කරේ කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්ත. වැව් ආශ්‍රිතව වැඩ කරපු අය වාරි කර්මාන්තය. එතකොට මැටි සම්බන්ධයෙන් කර්මාන්ත කරපු කට්ටිය කුඹල් කර්මාන්තේ, රන් කර්මාන්තේ. එතකොට තිබ්බේ කර්මාන්ත. එහෙම නැතුව සැලරි එකක් දීලා ජොබ් එකක් කරපු ජොබ් එකට කොටු වෙච්ච යුගයක් තිබ්බේ නැහැ. එතකොට රාජ්‍ය සේවයේ හිටපු රජුරවන්ට සේවය කරපු අධිකාරම්ලා, නිලමේලා, ආරච්චිලා ඒගොල්ලන්ට දුන්නේ ගම්වර. එහෙම නැත්නම් ගමකින් අදාළ බදු මුදල් ප්‍රමාණයක් එකතු කරගන්න. ඒ නිසා කර්මාන්ත වලට තමයි අපේ රටේ මිනිස්සු හුරු වෙලා තිබ්බේ. හැබැයි 1815 ඉංග්‍රීසි ආක්‍රමණ වලින් පසුව මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් එක්ක ජොබ් කියන එක නැත්නම් රැකියා කියන එකට හුරු වුණා. ඒ කියන්නේ මිනිස්සු මාසේ අන්තිමට අර ඇඟපත මහන්සි වෙලා වෙහෙස වෙලා වැඩ කරනවා වෙනුවට මාසේ අන්තිමට යම්කිසි කාර්යයක් කරලා පඩියක් ලබා ගන්න පුරුදු වුණා. මෙන්න මේක තමයි මම දකින විදිහට ශ්‍රී ලාංකිකයන්ගේ අර නිශ්චිත ආදායමකට කොටු වෙච්ච පළවෙනි කාරණාව. එතකොට ඔය දැන් ජොබ් වලින් අරගෙන එනකොට මිනිස්සු 95% මිනිස්සු බිස්නස් කරන්න පටන් ගත්තා. හැබැයි මේ බිස්නස් කරන මිනිස්සු ජොබ් කරපු මිනිස්සුන්ට වඩා සෑහෙන දියුණු වුණා. දැන් සල්ලි හොයන්න ජොබ් කරපු මිනිස්සුන්ගෙන් බිස්නස් කරන මිනිස්සුන්ට මේක කන්වර්ට් වුණා. මේක වසර 2010න් වගේ පස්සේ කාලේ මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට එන්න ගත්තා. ඒ කියන්නේ දැන් ඊට අවුරුදු 10කට 15කට කලින් Facebook page හදාගෙන හැමෝම මොනවා හරි part time business එකක් මොනවා හරි දෙයක් විකුණන්න හැදුවේ නෑ. ඔන්ලයින් entrepreneursලා කියන අය නැත්තම් ව්‍යවසායකයෝ කියන එක ටිකක් වැඩියෙන් එන්න ගත්තා. business field එකට part time හරි business එකක් කරලා කීයක් හරි හොයන්න ඕනේ කියන තැනට වසර 2010 15න් පස්සේ එන්න පටන් ගත්තා. ඔන්න ජොබ් වලින් සල්ලි හොයපු කට්ටිය ටික ටික කන්වර්ට් වෙනවා දැන් මොකද්ද බිස්නස් කරන්න. හැබැයි මේ වෙනකොට ලෝකේ ඊරා එක වෙනස්. නැත්තම් මේ වෙනකොට ලෝකේ එතනින් එහාට ගිහිල්ලා සල්ලි හොයන්නේ ඉන්වෙස්ට්මන්ට් නැත්තම් ආයෝජන හරහා සල්ලි හොයන්නේ. ස්ටොක් මාකට් එක වෙන්න පුළුවන්, ෆික්ස් ඩිපොසිට් දාලා වෙන්න පුළුවන්, ලෑන්ඩ් බයි ඇන්ඩ් සෙලින් නැත්තම් රියල් ස්ටේට් වලින් වෙන්න පුළුවන්, ගෝල්ඩ් වලින් වෙන්න පුළුවන්. මේ ආයෝජන හරහා සල්ලි හොයන පේස් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම අද වෙනකොට මේ වෙනකොට දන්නේ නැහැ ඔයා ඉන්නේ මොන පේස් එකේද කියලා. හැබැයි මේ කතා කරන්න හදන්නේ next year එක නැත්තම් කොහොමද ආයෝජන ලෝකේ නැත්තම් සරලව ගත්තොත් ජොබ් වලදී වෙන්නේ සහ බිස්නස් වලදී වෙන්නේ ඔයා වැඩ කරලා ඔයාගේ වැඩේට හරියන්නේ නැත්නම් ඔයා කරන වැඩේට හරියන්නේ ඔයා ආදායමක් ලබන එක. හැබැයි ආයෝජනයේදී වෙන්නේ ඔයා වෙනුවෙන් මුදල් වැඩ කරන්න පටන් ගන්න එක. එහෙම නැත්නම් සරලව කිව්වොත් ඔයාගේ ස්කිල් එකක් කින් උපයන මුදලක් ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න එක. එතකොට අද දවසේදී එහෙනම් කතා කරන්නේ අපි සල්ලි ගැන. සල්ලි ගැන කතා කරනකොට මේ කතා කරන්නේ ජොබ් හොයලා සල්ලි හොයන්නවත්, බිස්නස් එකක් කරලා සල්ලි හොයන්නවත් නෙමෙයි. ඔයාගේ මුදල් කොහොමද ඔයාට නැවත මුදල් ගේන්න යොදවන්නේ කියන එක සම්බන්ධව. එතකොට මේ ආයෝජනය ගැන කතා කරනකොට නැත්තම් මේ අපි කතා කරන ශේෂ්ත්‍රය කතා කරනකොට අද දවසේදී ඔයා මෙන්න මේ වචන අහලා තියෙනවද කියලා බලන්නකෝ. SMC එහෙම නැත්නම් Smart Money Contract, CFD Contract for Difference, AI Trading, Forex Foreign Exchange, MT4 MT5 platforms, Binance, Bybit, Crypto. සමහර විට මේ වචන වලින් කීපයක් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්, මේ ඔක්කොම දන්නවා වෙන්නත් පුළුවන්, අද මුලින්ම අහන කෙනෙක් වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වචන දන්න කෙනෙක් වුණත් දන්නේ නැති කෙනෙක් වුණත් අපි මෙතනින් එහාට කතා කරන්නේ මේ ඩිස්ප්ලේ එකේ පෙන්නන මේ වචන ටික කොහොමද ඔයා මුදල් කරගන්නේ කියන එක. නැත්තම් මේ වචන වලින් කොහොමද ඔයා සල්ලි හම්බ කරගන්නේ කියන එක. ඊට කලින් මම පොඩි chart එකක් ඔයාලට පෙන්නන්න කැමතියි. සාමාන්‍යයෙන් ජොබ් එකක්, බිස්නස් එකක්
කරන කෙනෙක් ඔයාට පේනවා වැඩ කරන්න ඕනි. ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරනකොට ඔයා වැඩ කරන්න ඕනි. ඔයා වැඩ කරාම මේ ජොබ් එකෙන් බිස්නස් එකෙන් මෙන්න මේ මනී කියන එක ලැබෙනවා. නැත්නම් ඔයාට සල්ලි කියන එක ලැබෙනවා. මේ සල්ලි ටිකෙන් තමයි ඔයා කාර් එකක් ගන්නේ, ගෙයක් හදන්නේ, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයේ ලිවිං එක්ස්පෙන්සස් තියෙන එදිනදා වියදම් ටික ඒ ටික කරන්නේ, ඔයාගේ සිහින ටික ඇචීව් කරගන්නේ. වැඩ කරලා ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරලා ඒකෙන් හම්බ කරන සල්ලි වලින් තමයි මෙන්න මේ ටික කරගන්නේ. හැබැයි කවදා හරි ඔයාට වැඩ කරගන්න බැරි තත්ත්වයක් ආවොත්, ඔයාගේ ජොබ් එක නැති වුණොත්, ඔයාගේ බිස්නස් එක පාඩු වුණොත්, තව දුරටත් වැඩක් කරගන්න බැරි වුණොත්, ඔයාගේ මේ මුදල් කියන ප්‍රවාහය නවතිනවා. no work වුණොත් no money වෙනවා. no money වුණොත් අර ලීසින් එකක් දාලා ගත්ත කාර් එකට ලීසින් එක ගෙවා ගන්න බැරි වෙනවා. අර ලෝන් එකක් දාලා හදපු ගෙදරට ගෙවා ගන්න බැරි වෙනවා. ඔයාගේ ලිවිං එක්ස්පෙන්සස් ටික දරුවන්ගේ අධ්‍යාපන වියදම් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඩිග්‍රියක් කරන කෙනෙක් නම් ඒ දේවල් වෙන්න පුළුවන්. මේව නවතිනවා. හැබැයි හිතන්න, ඔයා ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කළා මේ කොළපාට chart එකේ විදියට සල්ලි හම්බ කරලා ඒ සල්ලි යොදවලා ස්කිල් එකක් ඔයාගේ ඩෙවලොප් කරගන්නවා. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා. නැත්නම් මාකට් එකේ අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒක හරහා ආදායම උපයන්න ගත්තොත්, අන්න ඒ ආදායම් වලින් ඩ්‍රීම්ස් වලට ගියොත්, එක වෙලාවක මේ ජොබ් එක බිස්නස් එක නැති වුණත් ඔයාට පුළුවන්කම ලැබෙනවා මේ මුදල් ප්‍රවාහයේ නැවතුනාට මේ හදාගත්ත ස්කිල් වලින් සහ ඔයා එකතු කරගත්ත මුදල් වලින් ඔයාගේ සිහින කරා යන්න සහ ලිවිං එක්ස්පෙන්සස් ගන්න. එතකොට නර්වෝක් වුණොත් no money වෙන්නේ නැහැ. ඒතර අපි මේ කරන්න හදන්නේ හරියටම ඒකයි. සරලව ගත්තොත් මේ අවස්ථාව අපිට දෙන ආයතනය නැත්නම් මේ අපිට ස්කිල්ස් සහ අපේ ඉන්වෙස්ට්මන්ට් ඩෙවලොප් කරලා අපේ ඩ්‍රීම්ස් ටිකට යන්න. ඒ කියන්නේ ජොබ් එකක් බිස්නස් එකක් නොකරත් ඔයාගේ සිහින කඩා නොවැටෙන්න යන ගයිඩ් කරන ආයතනය තමයි සිග්නෙට් ඉන්ටර්නැෂනල් ආයතනය කියන්නේ. මේ ආයතනයේ යුනයිටඩ් ස්ටේට් ඔෆ් ඇමරිකා, එහෙම නැත්නම් ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ ලියාපදිංචි ආයතනයක්. මේකේ බෑක් ඔෆිස් ක්‍රියාත්මක වෙන්නේ UAE වල. මේ තියෙන ආයතනයේ රෙජිස්ට්‍රේෂන් එක සහ මේ ටැක්ස් සර්ටිෆිකේෂන් එක, ඒ වගේම එම්ප්ලොයි ෆන්ඩ් සර්ටිෆිකේෂන් එක. ඒ කියන්නේ මේක නියාමනයකින් යුතු, ලෝකේ ඇමරිකාව කියන රටේ නියාමනයෙන් යුතු ආයතනයක් තමයි මේ ඔයා දකින්නේ. එතකොට මේ ආයතනයේ ෆවුන්ඩර් සහ CEO මිස්ටර් කල්ප උදාන්ත, ඔහු ගැන කතා කරොත් ඔයාට සෝෂල් මීඩියා වල මේ නම සර්ච් කරලා බැලුවම බලන්න පුළුවන් ඔහු කවුද, මොනවද කරලා තියෙන්නේ කියලා. මේ වෙනකොට ඔහුගේ මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් හදාරනවා. ඒ වගේම බිස්නස් මැනේජ්මන්ට් වල පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවා. ඒ වගේම එක්සත් රාජධානියේ ක්‍රෙඩිට් 48කින් යුක්තව CRM, CSLM සහ NM කියන එහෙම නැත්නම් negotiation management, strategic leadership management සහ customer relationship management කියන අංශ තුනේම විදායක ඩිප්ලෝමා 3ක් ඔහුට හිමි. ඒ වගේම සර්ටිෆයිඩ් ට්‍රේනර් කෙනෙක්, අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් MLM ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. බ්‍රෑන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට ලංකාවේ විශේෂ වෙච්ච බ්‍රෑන්ඩ්ස් දෙකක් බිල්ඩ් කරලා තියෙනවා. ඒ වගේම අවෝඩ් විනිං CEO කෙනෙක් සහ මෙන්ටෝ කෙනෙක්, ලයිෆ් කෝච් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ තමයි අපේ ආයතනයේ ෆවුන්ඩර්. එතකොට මොකක්ද මේ අරගෙන එන කන්සෙප්ට් එක අලුත්? මේ තින්න හොට ලැබිච්ච සහතික සම්මාන ඇගයීම්. එතකොට ඒ වගේම මේ ආයතනයට ඉන්න ඇනලිස්ටික් පැනල් එකක්. දැන් මුකුත්ම දන්නේ නැති කෙනෙක් නම්, දැන් ට්‍රේඩින් සම්බන්ධව, ෆොරෙක්ස් සම්බන්ධව, ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව දන්න කෙනෙක් නම් මේ ස්ලයිඩ් එක දාපු ගමන් එයා දන්නවා මේ මොනවාද කියලා. හැබැයි මුකුත්ම දන්නේ නැති කෙනෙක් නම් මට කියන්න තියෙන්නේ මේ සල්ලි හොයන්න යන වැඩේ නැත්නම් මේ ස්කිල්ස් හදාගෙන නිකන් මුදල් හොයන්න යන වැඩේදී අනිවාර්යෙන්ම ඒකට ගයිඩ් කරන ආයතනයට තියෙන්න ඕනේ ඇනලිස්ටික් පැනල් එකක්. එතකොට මේකේ විදේශිකයන් 3 දෙනෙක් වැඩ කරනවා. ඊතන් වැන්දබෝනා, ඒ වගේම රොබර්ට් දිමිත්‍රි සහ ඩැනියල් මාකස් කියලා. එතකොට කැනඩා සහ UK රෂියාවල වැඩ කරන මේන් චීෆ් ඇනලිස්ට්ලා 3 දෙනෙක් එක්ක ලෝකයේ හොඳම AI ඇනලිසිස් ටූල්ස්, ඒ වගේම ලෝකයේ හොඳම ප්‍රීමියම් සිග්නල් channel සහ ජූනියර් ට්‍රේඩින් කන්සල්ටන්ට්ස්ලා 8 දෙනෙකුත් එක්ක තමයි මේ ආයතනයේ මේ වැඩේ කරන්නේ. එතකොට මම කිව්වා ආයිත් මුකුත්ම දන්නේ නැති අලුත්ම කෙනෙක්ට උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. A to Z මේ සල්ලි හොයන ක්‍රමයේ උගන්වන්න තමයි මේ හදන්නේ. එතකොට මොකටද එහෙනම් මේ සල්ලි ඕනේ? අපිට සල්ලි ඕනේ ඇයි කියලා කියනකොට මේ ඩිස්ප්ලේ කියවට උත්තර දෙකක් පෙන්නනවා. එකක් ජීවත් වෙන්න, එකක් සිහින සැබෑ කරන්න. ඔයා හිතන විදිහට මේ දෙකෙන් මොකටද සල්ලි ඕනේ? සමහරු මේ ප්‍රශ්නේ අහුවම කියනවා දෙකම කියලා. නැත්නම් ජීවත් වෙන්නත් සිහින සැබෑ කරගන්නත් දෙකටම සල්ලි ඕනේ කියලා. ටිකක් හරිය උත්තරේ. හැබැයි මෙහෙම හිතන්නකෝ, මාසෙකට රුපියල් 35000ක ආදායමක් ගන්න කෙනෙකුත් කාලා බීලා වොෂ්රූම් ගිහලා නැත්නම් ටොයිලට් ගිහිල්ලා ජීවත් වෙන එකනේ කරන්නේ. අඳිනවා, කනවා, බොනවා, ඔය ටික තමයි ජීවත් වෙන්න කරන්නේ. රුපියල් 3,50,000ක බඩියක් ගන්න කෙනෙක් ඒ ගත්තත් එයාටත් බඩේ ප්‍රමාණයට අමතරව කන්න බෑනේ.
එයාට නිදාගන්න මේ පැය ප්‍රමාණයටම නිදාගන්න බෑනේ. ඇඟේ ප්‍රමාණයට අදාළ ඇඳුම අර වෙන ඇඳුම් අඳින්න බෑනේ. එතකොට ලෝ ක්ලාස් එකේ ඉන්න කෙනෙක්ටත් මිඩල් ක්ලාස් එකේ ඉන්න කෙනෙක්ටත් එහෙම නැත්නම් මම කිය මාසෙට ලක්ෂ 35ක් ගන්න හයි ක්ලාස් එකේ ලක්ෂර ලෙවල් එකේ ඉන්න කෙනෙක්ටත් ජීවත් වෙන්න සල්ලි ඕනේ කියන කෑල්ල බිලීව් කරන්න අමාරුයි. ඒක සීමා වෙනවා. එක්තරා ගාණක් විතරයි ඕනේ. හැබැයි මේ හැම කෙනෙක්ටම සිහින සැබෑ කරගන්න සල්ලි ඕන. එතකොට අද දවසේදී ඔයා මේ සෙෂන් එක අහන්නේ ජීවත් වෙන්න සල්ලි හොයන්න නම් මේ සෙෂන් එක ඔයාට ගැලපෙන්නේ නැහැ. මේ සෙෂන් එක තියෙන්නේ සිහින සැබෑ කරගන්න සල්ලි හොයන්න ඕන අයට බිඳුවේ ඉඳන් ඒකට පාර කියලා දෙන්න. ඒකේ ක්‍රමය කියලා දෙන්න. එතකොට මේ සිහින කියලා කිව්වම මේ සිහින වයසට සාපේක්ෂයි. ඒ කියන්නේ ඔයා ඉන්න දැන් අද දවසේ මේ සෙෂන් එක අහන ඔයාගේ වයස අවුරුදු 15ත් 25ත් අතර කෙනෙක් නම් මේ වෙලාවේ ඔයා ආසාවෙන් ඉන්නවා Apple 17 Pro Max එකක් අරගන්න. Honda bike එකක් CBR එකක් ගන්න. ඒ කියන්නේ ඔයා branded ඇඳුම් අඳින්න. ඔයාගේ අතේ වියදමට සල්ලි තියනවාට මේ වගේ සිහින ටිකක් තමයි ඔයාට තියෙන්නේ. හැබැයි මේ සෙෂන් එක අහන ඔය අවුරුදු 25ත් 35ත් අතර කෙනෙක් නම් අවිවාහක නම් විවාහ වෙලා නැත්තම් ලස්සන වෙඩින් එකක් ගන්න. වියදම් කරලා යාළුවන්ට සලකලා හරි ලස්සන වෙඩින් එකක් ගන්න. තමන්ගම කියලා පොඩියට ගෙයක් හදා ගන්න. පොඩි ඇල්ටෝ කාර් එකක් හරි කමන්නේ නොතෙමියන්න කාර් එකක් හදා ගන්න. දෙන්න එකතු වෙලා travel කරන ලෝක රටවල් වලට. ඔන්න අවුරුදු 25ක 35ක කෙනෙක්ට තියෙනවා ඒ වගේ සිහින ටිකක්. හැබැයි අවුරුදු 35ත් 50ත් අතර කෙනෙක් නම් මේ සෙෂන් එක අහන්නේ. අන්න එයාට තියෙන ජීවිතයේ ස්ථාවරත්වය පිළිබඳව සිහින ටිකක්. මොකක්ද? බාගෙට හදලා තියෙන ගෙදර සම්පූර්ණයෙන් ඉවර කරගන්න. ගෙදර 4 දිනකටම යන්න පුළුවන් වෙන්න වාහනයක් ගන්න. තමන්ගේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නෝ නම් යාළගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඩිග්‍රියක් කරවන්න සල්ලි හදා ගන්න. දුවෙක් එහෙම ඉන්නෝ නම් දුවගේ දෑවැද්දට මොනවා හරි එකතු කරන්න. මෙන්න මේ වගේ සිහින. හැබැයි මේ වයස් කාණ්ඩ මොක වුණත් මේ සිහින කියන ඒවා පොදුයි. මම ඒකයි මේ ස්ලයිඩ් එකේ කතා කරන්නේ. අපි හැමෝටම සල්ලි ඕනේ. මේ සිහින කියන එක පොදුයි. එතකොට අද දවසේදී මේ කතා කරන්නේ අවුරුදු 5කින් ඩොලර් ලක්ෂයක් එහෙම නැත්නම් කෝටි 3ක් මාස 60කින් ඒ කියන්නේ මාසෙකට ඇවරේජ් මාසෙකට රුපියල් ලක්ෂ 5ක්වත් හදාගන්න පුළුවන් ස්කිල් එකක් සහ ක්‍රමවේදයක් ඔයාට පැහැදිලි කරලා දෙන්න මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනා. ඔව් මේක බලුවම මං හිතන්නේ ඔයා ටිකක් ස්ටක් වෙන්න පුළුවන්. අවුරුදු 5කින් පුළුවන් ද ඩොලර් ලක්ෂයක් නැත්නම් කෝටි 3ක් මට හොයන්න පුළුවන්ද? මම මුකුත්ම දන්නේ නැණි. මම අලුත්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ විනාඩි 10ක් මම යෝජනා කරනවා මේ වීඩියෝ එක බලන්න. ඇත්තට මෙහෙම හොයන අය ඉන්නවද? ඔව්. මේ තියෙන්නේ අපේ පසුගිය බැච් වල. එහෙම නැත්නම් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා දවසකට ඩොලර් 36ක් කියලා කියන්නේ රුපියල් 10000ක්. මේ දවස ගානේ සල්ලි හම්බ කරපු අයගේ පුංචි ප්‍රොෆිට් කාඩ්ස් ටිකක්. නැත්නම් මේ මොනවාද කියලා දන්නේවත් නැතුණාට කමක් නැහැ. සරලව මේ ඉලක්කම් ටික තේරෙනවනේ. මේ ඩොලර් 5යි ඩොලර් 8යි ඩොලර් 8යි මේ තියෙන්නේ ඩොලර් 32යි ඩොලර් 11යි 142ක ලාභයක්. මේ තියෙන්නේ එහෙම ආදායම උපයපු අය සහ ඒ ආදායම උපයපු සාක්ෂි. ඒතර මේ තියෙන්නේ සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි 5430ක ලාභයක් ලබා දීලා තියෙනවා. මේ තියෙන සම්පූර්ණ P&L report එක. මේ මොකක්ද කියන එක ගැන ඉස්සරහට කියලා දෙන්න. එතකොට ඔක්තෝබර් මාසෙදී 66900ක ලාභයක් අපි අරන් දීලා තියෙනවා. එතකොට මේ මාසෙත් අපේ ටාගට් එක නැත්නම් ඊළඟ හැම මාසෙකම මෙන්න මේ වගේ ලාභ උපයලා දෙන්න තමයි එන්නේ. ඒ වගේම දැන් ඔය ඩොලර් වලින් ලැබෙනේම රුපියල් කරගන්නේ කොහොමද? මේ තියෙන්නේ අන්න ඒ විදිහට රුපියල් 4000, රුපියල් 15000, රුපියල් 30000, රුපියල් 42000 තමන් මාසෙකට නැත්නම් සතියක නැත්නම් දවස ගානේ ලබන ලාභේ 61000, 132000, 152000 විඩ්‍රෝ කරගන්න පුළුවන් විදිහ. මේ තියෙන ලයිව්ම විඩ්‍රෝවල් එකක් ගිය මාසේ ආදායමක් 416665ක ආදායමක් විඩ්‍රෝ කරපු. මේ තියෙන විඩ්‍රෝ වෙන එක, මේ තියෙන මේ මුදල බැංකු account එකට ලැබිච්ච මැසේජ් එක, මේ තියෙන විඩ්‍රෝවල් එක. එතකොට මේක දැන් ටිකක් ඉන්ට්‍රස්ට් නේද වැඩි. මේ මුකුත්ම දන්නේ නැති අය, මේ අලුත්ම අය. එතකොට මේක කරන්න නම් හරිද? දැන් ඔයා අහන් හිටියම ඔයාට මේක ඉන්ට්‍රස්ට් උනාට මේක කරන්න නම් ඔයාට තියෙන්න ඕනේ සුදුසුකම් ටිකක්. සරලව සුදුසුකම් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඩිසයි එක. බලන්න මෙන්න මේවා තියෙනවා නම් විතරයි ඔයාට මේ ශාස්ත්‍රය හරහා දියුණු වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඩිසයි එක. මොකද්ද ඩිසයි එක කියන්නේ? ජීවිතේ දිනන්න ඕනේ කියලා දැවෙන උවමනාවක් නැති සාම්ප්‍රදායික විදියට හිතන go to work come back home. අනේ ජොබ් එකක් විතරයි මට හරියන්නේ. මාසෙට 35000ක් හරි පඩියක් විතරයි මට ඕනේ කියලා හිතන. අලුත් දේවල් අත්හදා බලන්න කැමති නැති ජොබ් මානසිකත්වයේ ඉන්න කෙනෙක්ට මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා එහෙම කෙනෙක් නම් දැන් මේ සෙෂන් එකේ ඉන්න එක මේ වීඩියෝ එක බලන එක නවත්තන්න කියලා මම යෝජනා කරනවා. මෙතනින් එහා කතා කරන ටික කොහොමවත් ඔයාට හරියන්නේ නැහැ. හැබැයි එහෙම ඩිසයි එක තියෙනවා නම් දෙවෙනි එක බලන්න මේ සුදුසුකම ඔයාට තියෙනවද කියලා. ඒ තමයි
ඉගෙන ගන්න කැමති වෙන්න ඕනේ. ඉගෙන ගන්න අකමැති කෙනෙක් නම් දැන් සාමාන්‍යයෙන් මගේ තියෙන අත්දැකීම තමයි අපි දරුවෙක් ඉස්කෝලේ මොන්ඩිසෝරි අවුරුදු 2යි. ඉස්කෝලේ එක වසර වෙනකන් අවුරුදු 13යි. අවුරුදු 15ක්ම ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබනවා. එතනින් පස්සේ කැම්පස් යන ඩිප්ලෝමා එකක් කරන්න තව අවුරුදු 3ක් ගත්තත් ජීවිතේ අවුරුදු 18ක් ඉගෙනගෙන තියෙනවා. අපිට ශිෂ්‍යත්වය හොඳට පාස් වෙන්න කියනවා හොඳ ඉස්කෝලේකට ගිහිල්ලා O level කරන්න. O level හොඳට පාස් වෙන්න කියනවා maths හරි science හරි හොඳ ස්ට්‍රීම් එකකින් A level කරන්න. maths හරි science හරි හොඳට කරගන්න කියනවා කැම්පස් එකට යන්න. කැම්පස් යන්න කියනවා හොඳ ජොබ් එකක් ගන්න. රුපියල් ලක්ෂයක විතර පඩියක් ගන්න. එතකොට අද වෙනකොට ගත්තොත් එහෙම ලංකාවේ ඉහළම වෘත්තියනේ වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. වෛද්‍ය වෘත්තියේ අර අවුරුදු 18ක් ඉගෙනගෙන නැත්නම් අවුරුදු 15ක් ඉගෙනගෙන කැම්පස් යන දරුවේ අවුරුදු 5ක් MBBS ඩිග්‍රිය ගන්න කැම්පස් එකේ වැය කරාම අවුරුදු 20ක් ඉගෙනගෙන දිනන ජීවිතේ. ඒ කියන්නේ අවුරුදු 5න් මොන්ඩිසෝරි යන්න පටන් ගත්තම අවුරුදු 25න් තමයි ෆස්ට් අයි ගියොත් අවුට් වෙන්නේ. එයාගේ පඩිය කීයද? 1,40,000යි. එතකොට දෙයනේ අවුරුදු 20ක් ඉගෙනගෙන තියෙන්නේ 1,40,000ක පඩියක් ගන්න. හැබැයි මේ අද ඔයත් එක්ක කතා කරන්නේ අවුරුදු 5ක් තුල රුපියල් කෝටි 3ක් හම්බ කරන්න. මේකට දවසට විනාඩි 15ක් ඉගෙන ගන්න අකමැති කෙනෙක් නම් ඔයාට මේක හරියන්නේ නැහැ. ඒක තමයි දෙවනි සුදුසුකම. තුන්වෙනි එක තමයි කමිට්මන්ට්. මේක කතරගම දෙයියන්ට පූජා වට්ටිය තිබ්බා වගේ දෙයියෝ අපිට කරලා දෙනවා වගේ වැඩක් නෙවෙයි. මේකේ කවුරුත් ඔයාගේ සල්ලි අරන් ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙන ඒක එකට තුනක් කරලා හරි අර පිරමීඩාකාර ව්‍යාපාරවල වෙනවා වගේ සල්ලි දාලා සල්ලි හදන වැඩක් නෙවෙයි. මේකේ ඔයාට දෙන ස්කිල් එක සහ ඔයාගේ මුදල් පාවිච්චි කළා දවසකට පැය භාගයක්වත් වැඩ කළා අඩුම දවසට රුපියල් 1000ක ආදායමක් පැය 48කට පස්සේ උපයන්න පටන් ගන්න ඕනේ. අත්දැකීම් ලැබෙනකොට දවසට උපයන රුපියල් 1000 නෙමෙයි 100 කියලා හිතන්නකෝ. මේක රුපියල් 30000 දක්වා දවස ගානේ වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේකේ ඔයා වැඩ කරන්න තියෙන්නේ. ඔයාට කාටවත් යටත් වෙන්න නෑ. ඔයාට රුපියල් ලක්ෂයක් ඕන නම් ඒ ලක්ෂයට අදාළ විදිහට ඔයා වැඩ කරන්න. ඔයාට 1000යි නම් ඕනේ 1000ට අදාළ වැඩ ටික කරන්න. 100යි ඕනේ 100ට අදාළ වැඩ ටික කරන්න. ඔයා කරන විදිහට තමයි ඔයාට ලැබෙන්නේ. මම දේවල් තුනක් කතා කරා මම මතක් කරන්නම්. දැවෙන ආශාවක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න දවසට විනාඩි 15ක්වත් කැප වෙන්න ඕනේ. සහ දවසට පැය භාගයක්වත් වැඩ කරොත් තමයි ඔයාට මේකේ සල්ලි හම්බ වෙන්නේ. එතකොට මේ තුන තියෙනවා නම් විතරයි මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාට යන්න ඕන. දැන් ඔයාට හිතෙන්න පුළුවන් මේක නොමිලේ කරන සේවාවක්ද? නෑ. කොහෙත්ම නෑ. අපි ඔයාට මේ ටික උගන්වනවට මේකට අදාළ AI tools ටික ලබා දෙනවට මේ ශාස්ත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් කරනවට මොකද්ද මේ ශාස්ත්‍රය? මේ ශාස්ත්‍රය ක්‍රිප්ටෝකරන්සි නැත්නම් foreign exchange forex මේ මාකට් එකේ විශේෂඥයෙක් කරනවට ඒකට අදාළ AI tool අර මං කලින් මේ පෙන්නපු ඇනලිස්ටික් පැනල් එකේ සපෝට් එක ඒ බලන්න ඔයාලට මම පෙන්නුවා මෙතන ඇනලිස්ටික් පැනල් එකක් අපේ ඉන්නවා කියලා. මේ ඇනලිස්ටික් පැනල් එකේ සපෝට් එක මේ AI tools මේ සිග්නල්ස් මේ දේවල් ලබා දෙනවට අපි ඔයාගෙන් ගාස්තුවක් අය කරනවා. මොකක්ද අපි අය කරන ගාස්තුව? අපි මූලිකවම මුදලක් අය කරනවා. ඊට පස්සේ ඔයා උපයන සෑම ලාභයකින්ම ඔයා උපයගත්තට පස්සේ 4න් එකක් අය කරනවා. සරලව ඔයා 1,20,000ක මුදලක් ඉපෙව්වට පස්සේ රුපියල් 30,000ක මුදලක් අපි අය කරනවා. ඒ කියන්නේ ඔයා හම්බ කරලා තමයි අපිට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මූලිකව මේ ටික ඉගෙන ගන්න ඔයා වියදමක් දරන්න ඕනේ. ඊට පස්සේ ඔයා සෑම 1,20,000ක්ම හම්බ කරාට පස්සේ තමයි අපිට රුපියල් 30,000ක් ගෙවන්න ඕනේ. සරලව අපි අවුරුදු 5ට කෝටි 3ක ප්ලෑන් එකක ඉන්නේ. ඇත්තටම අවුරුදු 5ක් තුල කෝටි 4ක් උපයන්න තමයි අපේ ප්ලෑන් එක. අවුරුදු 5ක් තුල ඔයා කෝටි 4ක් උපයනකොට 3ක් ඔයාට එකක් අපිට. අපි මේක ගන්න. ඒ වගේම අපි ඉන්වෙස්ට්මන්ට් ගන්නෙ නෑ. ඔයාගේ මුදල් අපි බාර ගන්නෙ නෑ ලාභ හොයලා දෙන්නම් කියලා. අපි බිලී පිත්ති විකුණනවා මිසක්කා මාළු අල්ලලා දෙන්නේ නෑ ඔයා වෙනුවෙන් ඔයාගේ සල්ලි වලින් බෝට්ටු අරගෙන ගිහිල්ලා. ඒකට අපිට සල්ලි තියෙනවා. රයිට්. මෙතන එනකම් මං හිතනවා ඔයාට මූලික දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙමනම් මෙතනින් එහාට මොකක්ද මේ සල්ලි හොයන ක්‍රමේ? මොකක්ද ක්‍රිප්ටෝකරන්සි කියන්නේ? මොකක්ද මේ ෆොරෙක්ස් කියලා කියන්නේ? මෙන්න මේවා ගැන තමයි කතා කරන්න හදන්නේ. හරි. මේක ඔයාට සල්ලි හොයන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි learn and earn. ඉගෙනගෙන උපයන්න පුළුවන්. දෙවැනි එක තමයි work and earn. ඉගෙන ගන්න ලොකු වෙලාවක් නැති කෙනෙක්ට සරල පාඨමාලාවක් කරහා වැඩ කරලා උපයන්න පුළුවන්. අපේ AI tools වලින් උපයන එක තමයි මේ work and learn කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි ඉගෙන ගන්නත් වෙලාවක් නැත්නම් වැඩ කරන්නත් වෙලාවක් නැත්නම් ඔයා ගාව යම් මුදලක් තියෙනවා නම් ඔයාගේ account එකේ මේ මුදල් ටික තියාගෙන invest and earn කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වෙන කාටවත් එක invest කරන්නේ නැහැ. ඔයා ගාවම තමයි තියෙන්නේ. හැබැයි investment and earn කියන option එක යටතේ ඉගෙන ගන්න පුළුවන්.
මේ තියෙන අපේ සර්විසස්, මේ තියෙන අපගේ සේවාවන්. එතකොට අපේ සේවාවන් කොටස් 3කට බෙදෙනවා. ඩොලර් 100ට සේවාවල් 3ක් ලබා දෙනවා. ඩොලර් 500ට සේවාවන් 6ක් ලබා දෙනවා. ඩොලර් 1000ට සේවාවල් 9ක් ලබා දෙනවා. එතකොට මේකෙන් ඉගෙන ගැනීමෙන් උපයන්න සේවාවල් 3ක් තියෙනවා. වැඩ කරලා උපයන්න සේවාවන් 3ක් තියෙනවා. ආයෝජනයෙන් උපයන්න සේවාවන් 3ක් තියෙනවා. සරලව ගත්තොත් මම මේ සෙෂන් එකේදී ඔයත් එක්ක කතා කරන්නම් බොහොම සරලව ඉගෙනීමෙන් කොහොමද උපයන්නේ. අපි ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව මූලික දැනුමේ ඉඳලා ඔයාට අවශ්‍ය දැනුම ලබා දෙන පාඨමාලා ඩිප්ලෝමා මට්ටම නැත්නම් මෙන්ටර්ෂිප් දක්වා අපි උගන්වනවා. ඒ වගේම ෆොරෙක්ස් පිළිබඳවත් අපි උගන්වනවා. ඒ වගේම අපි ගාව e-learning platform එකක් තියෙනවා. පහසු වෙලාවක user name එකක් password එකක් දාලා online ඔයා කැමති වෙලාවක recordings බල බල ඉගෙන ගන්න. ඔන්න learn and earn. ඔයා ඉගෙන ගත්ත කියන්නේ මේ ක්‍රිප්ටෝ සම්බන්ධව ෆොරෙක්ස් සම්බන්ධව කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. තනියෙන් ඔයාට උපයන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් එයාට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. හැබැයි එයාට පුළුවන් දවසකට පැය භාගයක් දෙනවා වැඩ කරන්න. අපි ක්‍රිප්ටෝ මාකට් එකේ දවසකට පැයක් විතර වැඩ කළා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් උපයන්න පුළුවන් AI tools හඳුන්වා දීලා තියෙනවා. එතකොට forex මාකට් එකේ දවසකට පැයක් විතර වැඩ කළා කෘත්‍රිම බුද්ධියෙන් භාවිතාවෙන AI tools වෙනම හඳුන්වා දීලා තියෙනවා. ලෝකේ හොඳම ට්‍රේඩර්ස්ලාගේ සිග්නල්ස් ඔයාලට දවස පතා දෙනවා. ඒවයින් උපයන්න පුළුවන්. සහ ප්‍රෝ ට්‍රේඩර්ස්ලාගේ ඩයමන්ඩ් සිග්නල්ස් හම්බ වෙනවා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් මම ඉගෙනීමෙන් උපයන කියන පැකේජ් එක ගත්තම ඩොලර් 100කට මට වැඩ කිරීමෙන් උපයන එක ගන්න ආයි සල්ලි ගෙවන්න වෙයිද? නෑ. මේ කියන දෙකම ෆ්‍රී හම්බ වෙන්නේ. ඒ කියන්නේ එකක් ගත්තම මේ අනිත් ඕනම එකකට ඇක්සස් හම්බ වෙනවා. ආයෝජනයෙන් උපයන්න. ආයෝජනය කියලා කියන්නේ වෙලාවක් නැති කෙනෙක්ට. ඔයාට පුළුවන් ඔයාගේ මුදල් ඔයාගේ ගිණුමෙම තියලා ලෝකේ හොඳම ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස්ලාව ඔයාගේ ගිණුමට සම්බන්ධ කරලා ඒ වගේම එයාලා කරන ට්‍රේඩ් එක ඔටෝමැටිකලි ඔයාගේ එකේ කොපි කරලා ඔයාට ආදායමක් ලබන්න පුළුවන්. අනේ කොහොමද එහෙම ට්‍රේඩර් කෙනෙක් හොයාගන්නේ? කොහොමද මම මේක ගැන දන්නේ? අන්න ඒ අයට ඒකට අදාළව සියලුම දේවල් ටික අපි සෙටප් කරලා දෙනවා. එහෙනම් මේක තමයි අපේ සේවාවන්. දැන් මම 3යිනේ කිව්වේ. මේ 4ක් තියෙනවනේ. මේ බලන්න මම කිව්වේ 3යි. 4 වෙනි එක අපි ෆ්‍රී දෙන අවස්ථාවක්. retire and earn. දැන් ඔයා දන්නවද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට ක්‍රිප්ටෝ කරන්සි කෝස් එකක් හරි පාඨමාලාවක් මොකක් හරි එකක් කරාම ඒ සේවාව විකුණන්නට පස්සේ යාලත් එක්ක තියෙන සම්බන්ධකම ඉවරයිනේ. හැබැයි දැන් අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි අපි ඇත්තටම පොඩි මුදලක් අරගෙන මාකට් එකේ ඔයත් එක්ක ඉඳලා අර ඔයා උපයන මුදලින් 4න් එකක් අපිට ගන්න නම් අපි දිගටම ඔයත් එක්ක ඉන්න එපයි. එතකොට ඔයාව ගයිඩ් කරන්න එපයි, මොනිටර් කරන්න එපයි. එතකොට අපිත් එක්ක එකට ඉන්න පිරිස 100, 500, 1000, 2000, 3000 ලොකු කමියුනිටි එකක් හැදෙනවා. මෙන්න මේ කමියුනිටි එක පාවිච්චි කරලා අපි එකතු වෙලා ක්‍රිප්ටෝ කොයින් ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේකෙදි අපි එන හැම කෙනෙක්ටම අපේ බලාපොරොත්තු පළවෙනි ලක්ෂ්‍ය අතුල් වෙන අයට ක්‍රිප්ටෝ කොයින් නිශ්චිත ප්‍රමාණයක් දීලා රිටයර්මන්ට් ප්ලෑන් එකක් දෙන්න. මේ වෙනකන් කතා කරපු ටික ගත්තොත් මුකුත්ම ක්‍රිප්ටෝ කරන්සි ගැන දන්නේ නැති කෙනෙක්ට සරලව මම කියන්නේ ඔයාට A to Z ක්‍රිප්ටෝ කරන්සි උගන්වලා AI tool වලින් කොහොමද හම්බ කරන්න කියන එක තමයි කියලා දෙනවා අපි ඒක. ඒක තමයි අපේ ප්‍රධාන ඩියුටි. හැබැයි එතනින් ඔයා හා අපි අතර සම්බන්ධකම නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ස්ටුඩන්ට්ලා සහ අපේ එක්ක ඉන්න ඔක්කොම ටික එකතු වෙලා ලෝකේ පළවෙනි පතාවට කමියුනිටි ස්ටේක් අප්හෝල්ඩින් කියන කොයින් ප්‍රොජෙක්ට් එක කරන්න. සරලව මේක බ්ලොක් චේන් එකක් ඇතුලේ සල්ලි අච්චු ගහනවා වගේ වැඩක්. මම මෙතනින් එහාට ඔයත් එක්ක කතා කරන්නේ කොහොමද මේ අවුරුදු 5න් විස්ට්‍රාම යන්නේ නැත්නම් රිටයර් and earn කරන්න නොමිලේ ඔයාට අවස්ථාව ලැබෙන්නේ කියලා. දැන් මේ වෙනකන් සෙෂන් එකේ මේ කතා කරපු විනාඩි 15ක කාලය තුල ඔයාට ලොකු දේවල් ටිකක් තේරෙන්නේ නැත්තම් මම ඔයාට කියන්නේ එක දියයි. සරලව මේක සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක්. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාට කියලා දෙන දේවල් ටික කරලා ලෝකේ ක්‍රිප්ටෝ කරන්සි කියන මාකට් එක පාවිච්චි කරලා සල්ලි හම්බ කරන වැඩක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක ඉස්සරහට මේ දැන් කතා කරන්නේ කොහොමද අවුරුදු 5න් වැඩ කරන එක නවත්තලා මාස්පතා ආදායමක් ගන්න කියලා. මම කියන්නේ මේක සල්ලි අච්චු ගහන වගේ වැඩක් කියලා. එතකොට ඔයා අහලා තිනවද බිට්කොයින් කියලා එකක්, BTC කියලා එකක්. ඔයා දන්නවද YouTube එකේ සර්ච් කරලා බැලුවම ඔයාට මේ මෙන්න මේ පෙන්නන වීඩියෝස් ටික තියෙනවා. මොනවාද? ඔයා දන්නවද මේ බිට්කොයින් කියන එක 2010 අවුරුද්දේ නැත්තම් ලෝකෙට එනකොට නැත්තම් 2010 අවුරුද්දේ මුලින්ම 2009 වගේ මේක ලෝකෙට එනකොට මේක ලංකාවේ ඩොලර් එකක මිල රුපියල් 87යි. රුපියල් 87යි ලංකාවේ ඩොලර් එකක මුල. ඒ 84 ගන්න පුළුවන් බිට්කොයින් 12. අද තිබ්බනම් මේ බිට්කොයින් එක වටිනාකම
රුපියල් කෝටි 3ක්. එතකොට 12ක් කියලා කියන්නේ කෝටි 36ක ආදායම් ලාභී. එහෙමනම් අද දවසේ මේ සෙෂන් එක ඔයා අහන්නෙත් නෑ. ඔයා එහෙම අරන් තිබ්බනම් මම අරන් තිබ්බනම් මම මේක උගන්න යන්නෙත් නෑ. හැබැයි YouTube එකේ ඕන තරම් තිබ්බා මේක මේ 7.0.08ට තිබ්බ කාලේ ගන්න කියලා. ඔයා දකින්න මේ 2010 අවුරුද්දේ 2010 අවුරුද්දේ large piece එකක්. ඒ කියන්නේ ඩොලර් 10කට Bitcoin 10000ක් ගන්න තිබ්බා. ඔයා හිතන්නකෝ රුපියල් 2010 අවුරුද්දේ ඩොලර් එක රුපියල් 100යි. ඒ කියන්නේ ඩොලර් 10ක් කියන්නේ රුපියල් 1000කට Bitcoin 10000ක්. අද එකක වටිනාකම කෝටි 3යි. ඒ කියන්නේ කෝටි 3 වැඩි කිරීම 10000. මේ වෙනකොට. ඒතර මේ බාන YouTube එකේ මීට අවුරුදු 11කට කලින් 14ට කලින් Bitcoin කියන්නේ මොකක්ද මේ කියන දැනුවත් කිරීම තිබ්බා. හැබැයි අපිට මේක ගන්න බැරි වුණානේ. ඔයා දන්නවද මේ Bitcoin විතරක් නෙමෙයි හැම අවුරුද්දකම අපිට මෙන්න මේ වගේ 2013 17 20 19 මේ හැම අවුරුද්දකම මාකට් එකේ එන හොඳ කොයින්ස් අපිට මිස් වෙනවා. ඒ අපි නොදන්න නිසා. ඒ කියන්නේ බොහොම මේ බන්න 0.02.5ට ආපු Ripple කියන කොයින් එක අද මිල බලන්න ඩොලර් 3යි. ඒතර ඩොලර් 3යි කියලා කියන්නේ හිතන්න එකට කී ගුණයක් වැඩි වෙලාද? එකට කී ගුණයක්? එතකොට මෙන්න මේ කාරණාව නිසා අපි පිරිස එකතු වෙලා දැන් අපි දන්නේ නැහැ හරියටම ගන්න ඕනේ කොයින් එක මොකද්ද වැඩි වෙන එක මොකද්ද අඩු වෙන එක මොකද්ද කියලා. හරි. දැන් මම අර කලින් කිව්ව කතාව. 2011 වසරේදී ඩොලර් 1 රුපියල් 87ත් 99ත් අතර වෙන කාලෙදී ඩොලර් එකකට Bitcoin 12ක් විතර ගන්න පුළුවන් වුණා. අද තිබ්බනම් කෝටි 30යි. හැම අවුරුද්දකම මේ වගේ අහිමිවීම් සිදු වෙනවා. ඒකට උදාහරණ තමයි මේ තියෙන කොයින්. ඒ නිසා අපි තීරණය කරා community stake upholding coin project එකක් කරන්න වෙනම. මේ කියන්නේ අපේ AI tools අරගන්න, අපේ classes ටික ගන්න, අපේ student ලයි අපි ඔක්කොම එකතු වෙලා ඔයාලගෙන් සත පහක්වත් සල්ලි ගන්න නැතුව සමාජයේ ප්‍රජාවට අයිති කාලයක් දරාගෙන ඉන්න අවුරුදු 5ක කාලයක් දරාගෙන ඉඳලා අවුරුදු 15ක් දක්වා ප්‍රතිලාභ ගන්න වැඩපිළිවෙලක් නොමිලේ නිර්මාණය කරලා තියෙනවා. ඒකට කියනවා community stake uphold coin project කියලා. මේක ලොකුවට තේරුම් නැතුණාට කමක් නැහැ. සරලව මෙහෙම හිතන්නකෝ. හරි. අපි හදනවා මේ කොයින් එකක් අපි හැමෝටම අයිති වෙන්න. එතකොට ඒකේ ප්‍රතිලාභ අපි හැමෝටම ගෙවනවා. සරලව මේ කොයින් එක හදන්න මේ තියෙන කොයින් ප්‍රොඩක්ෂන් එකේ ඩීටේල් ටික යම් අදහසක් තියෙන කෙනෙක් ඉන්නවනම් කොයින් සම්බන්ධව මෙන්න මේ ස්ලයිඩ් එක බලන්න සහ මේ වෙනුවෙන් සැකතිච්ච වෙනම YouTube වීඩියෝ එකක් තියෙනවා. ඒකත් ඔයා ඉල්ලගන්න ලින්ක් එක කම්පැනි එකෙන් ඒ කොයින් එක සම්බන්ධ සම්පූර්ණ ඩීටේල් බලන්න. සරලව මේ තියෙන අපේ රෝඩ් මැප් එක. අපි යූසර්ස්ලා 1000ක් නැත්නම් ස්ටුඩන්ට්ලා 1000ක් කම්ප්ලීට් වුණාම මේ කොයින් එක නිර්මාණය කිරීම පටන් ගන්නවා. ඒ වගේම අපි යූසර්ස්ලා 5000ක් කම්ප්ලීට් වෙනකොට MetaMask වල සහ Decentralized Exchange වල ලිස්ට් කරනවා. යූසර්ස්ලා 10000ක් කම්ප්ලීට් වෙනකොට L-band වගේ Centralized Exchange වල ලිස්ට් කරනවා සහ යූසර්ස්ලා ලක්ෂයකට යන ගමන තුල Binance Bybit වල එනවා. එතකොට අද දවසේදී ඔයාලට මොකක්ද ලැබෙන බෙනිෆිට් එක? අපේ පළවෙනි ස්ටුඩන්ට්ලා 14 ඉන්නවනම් ඔයාට ඩොලර් 100කට කොයින් ලක්ෂයක ප්‍රමාණයක් රිලීස් කරනවා. හරි. උපරිම ඩොලර් 48000ක වටිනාකමකට යටත්ව ඩොලර් 500ක සර්විසස් අපි අරගෙන ඉන්න කෙනෙක් නම් කොයින් මිලියනයක් එයාට රිලීස් කරනවා. උපරිම ඩොලර් ලක්ෂ 3ක වටිනාකමට යටත්ව ඩොලර් 1000කින් අපේ සර්විසස් අරන් තියෙන කෙනෙක්ට කොයින් මිලියන 3ක් රිලීස් කරනවා. උපරිම ඩොලර් 984000ට යටත්ව. හරි සරලව ගත්තොත් මෙන්න මේ ටික දවස් 2000ක කාලයක් මයින් වෙනවා. අනේ කොයින් කියන්නේ මොනවද මයිනින් කියන්නේ මොනවද මට මේවා මුකුත් තේරෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ට නම් මම කියන්න තියෙන්නේ ඔයා මේක ගොඩ ඉඳන් පීනන්න පුරුදු වෙන්න බෑ. ඔයා මුලින් ඉඳන් මේ වතුරට ආවට පස්සේ ඔයාට හරි පැහැදිලිව ටික ටික මේවා තේරුම් ගන්න පුළුවන්. මේවා ජීවිතේ එක කාලෙක මාත් දැනන් හිටියේ නෑ. හැබැයි අද දවසේදී සිග්නෙට් එක හරහා කොයින් එකක් කියන්නේ මොකක්ද? ඉනිෂියල් කොයින් ඔෆරින් එකක් කියන්නේ මොකක්ද? ටෝකන් එකක් කියන්නේ මොකක්ද? කොහොමද මගේ පෙන්ෂන් එක මම වෙනුවෙන් හැදෙන්නේ? දැන් මම ඉන්නේ ඩොලර් 1000ක පැකේජ් එකකින්. එතකොට මම දන්නවා දවස් 2000 අවසානයේ මට මාසෙකට ලක්ෂ 2.5කට ආසන්න මුදලක් මට හැම මාසෙම හම්බ වෙනවා. මේක ඩොලර් 800ක විතර මුදලක් හම්බ වෙනවා. මොකද කොයින් එකේ මිල ඉහළ යාමත් එක්ක මේ මිල අපිට උපරිම මෙන්න මේ සීමාවට ලැබෙනවා. හැබැයි මේක නිකන් ලැබෙන්නේ. එතකොට මේ ප්‍රමාණය මේ ඩොලර් 100කට ලැබෙන කොයින් ප්‍රමාණය මේ පළවෙනි 1000ට විතරයි මේක ලැබෙන්නේ. පළවෙනි 1000න් පස්සේ මීට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. එතනින් පස්සේ ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. අපිට මේ කොයින් ලක්ෂයක ප්‍රමාණය මොකද වෙන්නේ? මේ කොයින් ලක්ෂේ අපිට මාසෙකට රුපියල් 12000 ගානේ
අපිට නැත්තම් ඩොලර් 40 ගානේ අවුරුදු 15ක් යනකම් අපිට රිලීස් වෙන්න පටන් ගන්නවා. දැන් ඒ කියන්නේ ඔයා ඩොලර් 500කින් ඉන්න කෙනෙක් නම් මාසෙකට 97000 ගානේ මාස 12කට වැඩි අවුරුදු 15කින් ගෙවෙන්න පටන් ගන්නවා. මේක අවුරුද්දෙන් අවුරුද්දේ 1% ගානේ මේ ප්‍රමාණය වැඩි වෙනවා අවුරුදු 15ක් යනකම් 15% වෙනකම්. ඒ කියන්නේ මේන ඩොලර් 40ක් වැඩි වෙනවා. මේ උපරිම ගාන හැබැයි. මේ අවම ගාන නෙමෙයි මේ උපරිම ගාන. මොකද කොයින් එකේ මිල මත මේකේ වේරියේෂන්ස් වෙනවා. මොකද මේක නොමිලේ ලැබෙන දෙයක් ඔයාට. හරි. එතකොට හරි සරලවම ගත්තොත් එහෙම පෙන්ෂන් එකක් විදියට ඔයාට මේ කොයින් එකේ මිල අර බිට්කොයින් අරන් තියාගත්තා වගේ හරි එතීරියම් අරන් තියාගත්තා වගේ කොයින් එකේ මිල හැම අවුරුද්දේ වැඩි වෙන්න ඔයාට මෙන්න මේ ගාන උපය ගන්න හැකියාව තියෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් අනේ මම මේ දවස් 2000ම ඉන්න ඕනේද මේක ලබා ගන්න කියලා. නෑ. මේකේ තියෙනවා ඔයාට අද දවසේදී ඔයා මේ සෙෂන් එක බලන්න යාළුවෙක් කරා නම් ඇයි ඒ යාළුවා ඔයාට මේ සෙෂන් එකට ඉන්වයිට් කරේ? මොකක්ද එයාට තියෙන ලාභය කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ වෙලාවේ මේ කොයින් ප්‍රොඩක්ෂන් එක සාර්ථක වෙන්න නම් අපිට ලක්ෂයක් යූසර්ස්ලා එකතු කරගන්න සිද්ධ වෙනවා. හරි මේ ප්‍රොජෙක්ට් එකේ සාර්ථක වෙන්න. එතකොට මේ ලක්ෂ යූසර්ස්ලා එකතු කරගන්න ඉක්මනටම මේ ලක්ෂ යූසර්ස්ලා එකතු වෙනවා කියලා කියන්නේ ඉක්මනටම මේ කොයින් එක කරා පෙන්ෂන් ප්‍රතිලාභය අපිට ලබා ගන්න පුළුවන්. ඒක දවස් 2000ක් කියන අවුරුදු 5මාරක්නේ. අපිට මේ අවුරුදු 5මාරක් ඉන්නේ නැතුව හෙට අනිද්දේ ඉඳන් නැත්තම් ලබන අවුරුද්දේ ඉඳන් ඊළඟ අවුරුද්දේ මේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා මේ සෙෂන් එක බලලා ඔයා මේ ක්‍රිප්ටෝකරන්සි වලින් earn කරන හැටි ඉගෙනගෙන ඔයා දවස් ගානේ ආදායමක් අරගන්නකොට ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඔයා ලබාගත්තේ අවස්ථාව ඔයාගේ හිතවෙතෙක්ට මිතුරෙක්ට ලබා දෙන්න. අන්න ඔයාගේ හරහා සේල්ස් 5ක් ආයතනය වෙනකොට සාමාන්‍ය කෙනෙක්ට වඩා 120කින් ඔයාගේ කොයින් මයිනින් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට අවුරුදු 5මාරක් දවස් 2000ක් යන එක අවුරුදු 4 අවුරුද්දක් අඩු වෙනවා. එතකොට අද ඔයාට මේ සෙෂන් එකට ඉන්වයිට් කරා නම් කවුරු ඉන්වයිට් කරේ? එයාලා අවුරුදු 5ක් බලන් ඉන්න කැමති නෑ පෙන්ෂන් යන්න. එයාලට මේ කොයින් ප්‍රතිලාභ කොයින් ලක්ෂයක් ඉන්නේ පොඩි ගාණක් නෙමෙයි. ඒතර මේ කොයින් ලක්ෂ ඉක්මනට ලබා ගන්න තමයි ඒගොල්ලෝ වැඩි වැඩියෙන් මේ සේල්ස් කරලා එයාලගේ මයිනින් ස්පීඩ් එක වැඩි කරලා ලබන අවුරුද්දෙම ප්‍රතිලාභ ගන්න අවස්ථාව තියෙන්නේ. රයිට්. මේ කොයින් එක සම්බන්ධව ලොකුවට තේරුම් නැතුණාට කමන්නේ. කොයින් එක සම්බන්ධව සරල වීඩියෝ එකක් වෙනම තියෙනවා. එතකොට ඔයාට තියෙන්නේ මෙතනින් එහාට හරි මොකක්ද කරන්න ඕනි කියන එකනේ සරලව අපි මං ආයෙත් රීකැප් එකක් දෙන්නම් ඔයත් එක්ක කතා කරපු දේවල් ටික අපි සිග්නෙට් ආයතනයේ විදියට සල්ලි හොයන්න මිනිස්සුන්ට පාත් එකක් හොයලා දෙනවා ස්කිල් එකක් හදලා දෙනවා ක්‍රිප්ටෝ කරන්සි වලින් සහ ෆොරින් එක්ස්චේන්ජ් වලින් ඒකට අපි ලෝකේ AI tools පාවිච්චි කරන ලෝකේ හොඳම සිග්නල් channel සහ ලෝකේ ඇනලිස්ටික් පැනල් එකක් පාවිච්චි කරනවා මුකුත්ම ක්‍රිප්ටෝ ගැන බයිනෑන්ස් ගැන බයිබිට් ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් අපි මේ හරහා සල්ලි හොයන්න ක්‍රමයේ උගන්වනවා සහ ඒ උගන්වල ඉවර වෙලා ඔයා හොයන ආදායමෙන් ඔයා 1,20,000ක් හොයාගත්තට පස්සේ 4න් 1ක මුදලක් අපි නැවත අය කරනවා. ලක්ෂ 12ක් හම්බ කරනවා නම් 3ක්. මේ විදිහට අපි දිගටම ඔයත් එක්ක සම්බන්ධය තියාගෙන යනවා. මෙහෙම යනකොට අපේ කමියුනිටි එකට පිරිස එකතු වෙන එක අනුව අපි මේ පිරිස ඔක්කොම එකතු වෙලා බිට්කොයින් වගේ කොයින් එකක් ශ්‍රී ලංකාවේ අපි එකතු වෙලා හදනවා. හදනකොට මේ එකතු වෙච්ච හැමෝටම නිශ්චිත කොයින් ප්‍රමාණයක් බෙදෙනවා. පළවෙනි 1000ට කොයින් ලක්ෂයක්. අන්න ඒ වගේ. ඊට පස්සේ දෙවනි ඊළඟ 5000ට කොයින් 50000. ඊළඟ 5000ට කොයින් 25000ක්. මේ වගේ විදිහට අඩු වෙවි මේ ලක්ෂ්‍ය අතර ආදායම බෙදා ගන්නවා සහ ඔයා තව කෙනෙක්ට මේක රිෆර් කරොත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා මොකක්ද? ඔයාගේ කොයින් ලක්ෂ්‍ය ඉක්මනට මයින් කරගන්න. හරි. දැන් මේ හදන්නේ chance එකක් දෙන්න. අද දවසේ සෙෂන් එකේ ඉන්න නැත්තම් වීඩියෝ එක බලන 5 දෙනෙක්ට විතරක් chance එකක් දෙන්න හිතුවා. දැන් මේ මොකුත් ඔක්කොම කිව්වට අද Binance ගැන අහපු, අද crypto ගැන අහපු කෙනෙකුත් ඉන්න පුළුවන් නේ. අන්න ඒ නිසා අපි තීරණය කරනවා අපේ සෑම weekend එකේම යනවා basic to intermediate cryptocurrency 2-day course එකක්. ඒකෙදි cryptocurrency කියන්නේ මොනවද? කොහොමද Binance Bybit account හදාගන්නේ? ඒකේ Bybit account එක හරහා කොහොමද trade එකක් දාන්නේ කියන ඔක්කොම දවස් දෙකෙන් cover කරනවා. මේ course එක රුපියල් 15000ක් වර්ත් වෙනවා. හැබැයි අපි අද දවසේ මේ වීඩියෝ එක බලන 5 දෙනෙක්ට අවස්ථාව දෙනවා මේකට නොමිලේ 100% free රෙජිස්ටර් වෙන්න. ඒකට මොකක්ද ඔයා කරන්න ඕනේ? ඔයාට කරන්න තියෙන්නේ Signet Edu කියන අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයා මේ අවස්ථාව ගැන හිතන ඔයාගේ අවංක අදහස comment එකක් දාලා ඒක screenshot එකක් ගහලා අපිට එවන්න. එතකොට එතනින් තෝරගන්න 5 දෙනෙක්ට මේ සෙනසුරාදා දවසේ නැත්නම් මේ එන සෙනසුරාදා ඉඳලා තියෙන දවස් දෙකේ රුපියල් 15000ක් වදින cryptocurrency basic to intermediate course එක 100% free රුපියලක්වත් නැතුව ලැබෙනවා. එතනින් පස්සේ අපි කතා කරමු. එතනින් එහාටත් AI tool එහෙම පාවිච්චි කරලා ඔයාට දියුණු වෙන්න ඕන නම් ඔයාට
ඔයාට chance එකක් තියෙනවා එතනින් එහාටත් වැඩ කරන්න. ඊට පස්සේ තමයි ඔයා මුදලක් ගෙවනෝ නම් ගෙවන්න ඕනේ අපේ මේ AI tools මිලදී ගන්න. එතනින් වෙනකන් සම්පූර්ණ ෆ්‍රී. එහෙනම් අපි හමුවෙමු. මං හිතනවා ඔයාට ලොකු අවස්ථාවක් මේ ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගනී කියලා බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා.